Venga muda. Bigga. In the bag. Welcome visual family අපි ආව මිලානෝ වලට දවස් දෙකක් ගත කරන්න. ඉතින් මේ vlog එකෙන් අපි ඔයගලන් එක්කන් යනවා මේ දවස් දෙකේදී අපි මොනවද කන්නේ බොන්නේ කියලා බලන්න. මේක food lovers ලා වෙනුවෙන් කරන වීඩියෝ එකක්. ඉතින් මිලානෝ කියලා කියන්නේ රටවල් ගණනාවක එක විදිය පාට කෑම ගොඩක් තියෙන තැනක්. අපිට ලොකු බඩගින්නක් තියෙන හැමදාම වගේ. ඉතින් අපි යන් මිලානෝ මොනවද කන්න තියෙන්නේ කියලා බලන්න. Let's go. හතරක බස් ගමනක පස්සේ බ්‍රෙක්ෆාස්ට් එක. මෙතන තියෙනවා අපේ කපුචිනෝ දෙක. උණුණුවක් ලස්සන බෝතලයක් දාලා. මේක නුටෙල්ලා දාපු කැන්කීල් එක. මෙතන තියෙනවා මට ඕනලා තිබුණ මොන හරි සෝස් එක. මොට්සරෙල්ලා චීස් දාපු කල්සෝන එකක්. අපි ආව පොප් මාර්ට් එකට ලස්සන දේවල් බලන්න. ලබුගිලා ෆන්කෝ පොප්ලා පෙන්නන්න මොනවට ඇවිල්ලා. ලොකු සයිසස් වල කට්ටිය ඉන්නා මට මෙන්න මේකක් ඕන. මෙන්න මේක ඕන. මෙතන ලස්සන ආසි තියෙන ජාති දේවල් ගොඩක් තියෙනවා. අපි අර ෆන්කෝ පොප් වගේ තව එකකට මිනිස්සු එකට මේකෙත් මාර කිව් දේවල් තියෙනවා. මම මේ විනිදු කිව් දේවල් හොයනකම මාර කිව්වල නිකන් තෑගි දෙන්න තව කලෙක්ෂන් කරන කට්ටියට තෑගි දෙන්න තමන්ගේ බෑග් එකේ තියලා ගන්න. වා ඉතින් පූ කියනවා මට මෙහෙම නෙමෙයි. මට මෙහෙම. වා මමට වන් පීස් එක මේක තියෙනවා. ඒ ඔක්කොම එද්දි ඩයල් එක කරටි කඩන් වන් පීස් වෙලා තියෙන්නේ. අපි කොහෙද ඉන්නේ? අපි ආව කොෆි එකක් බොන්න. අයිස් කොෆි එකක්. මොකද එළිය මාර රසයි. නෑ බඩගිනිනු. Monster වෙලා බඩගිනි කොහෙද? බඩගිනි කියන්නේ. එල්බි කියන්නේ බඩගිනි කියලා? එල්බි ඩෝනට් කරන මාර ආසයි. දැන් මෙතන ඩෝනට් ගොඩාක් කියලා තෝරගන්න බැරි වෙනවා. මොනවද බොන්නේ අයියා? පගාව. මම ගත්ත ඔරෙන්ජ් ජූස් එක. අයිස් කැට පුරවලා. ලෝකේ තියෙන රසම ඔරෙන්ජ් ජූස් එක නෙමෙයි සාමාන්‍යයෙන් හොඳයි. මං ගත්තේ මේක මොනවද තියෙන අම්බයි අම්බ ගස් ලැබු අන්නාසි ඒක නිකන් අර ලික්විඩ් ගතියන තියෙන අර අයිස් බොනෝ දැන් අපි මේක බිබි ලන්ච් එක ගන්න යනවා ජොලිබී එකට. ජොලිබී කියන්නේ ඒ කියන්නේ ෆිලිපීන් චේන් එක මේ ෆාස්ට් ෆුඩ් තියෙන්නේ. යා ජොලිබී එක මෙනු එක පොඩ්ඩක් පෙන්නන්න. මේක තියෙන සාමාන්‍ය ඉතාලිය හොයාගන්න නැති දේවල්. ක්ලාසික්ස් වලට ගියාම මේ වගේ මෂ්රූම් දාලා ස්ටික් එකත් එක්ක රයිස් ස්පැගෙටිත් එක්ක චිකන් බදපුවා මෙහෙට ඒවා පොඩක් වෙනස්. මේ වගේ රයිස් බෝල් තියෙනවා චිකන් බදපුවත් එක්ක. මේක ෆිලිපීන් මං කිව්වේ චේන් එකක් කියලා. එහිඳ ඈලක් විදිහට තමයි තියෙන්නේ. මම තියෙනවා මෙහෙම වෙනම ස්නැක්ස් ගන්න ගියාම රයිස් වෙනම ගන්න පුළුවන් මං ගත්ත එක.
මේ චිප්ස් තියෙනවා පොඩ් මේ චිකන් බදලා දාලා සෝස් දාලා එක එක ඒවා තියෙනවා සිරාචා සෝස් එක තියෙනවා ඒක ඒෂියන් සෝස් එකක් ඒක මාර රහයි කොහමද අපි අපේ ඕඩර් එක දැම්ම දැන් ගිහිල්ලා ඒක අරගෙන බලමු මොනවද කන්න ගත්තේ කියලා let's go ලන්ච් එකට ලෑස්ති හොඳටම බඩගිනි දැන් බලමු මොනවද ගත්තේ කියලා හරිද මෙතන දෙනවා රයිස් මේ වගේ කට් කරලා දෙන්නේ කරලා බලමු wow කිරිවත්ද නිකම් බත් okay සුදුබ ඒක තියෙනවා ඊට පස්සේ මෙතන චිරන්තන අයරන් තියෙනවා බෙදපු චිකන් වින්ග්ස් මාර ලොකුයි කැල්ල කලබෙන්න ක්‍රන්චි ක්‍රන්චි කන්න මම එකපාර මං ගත්තත් කන්න රයිස් ඊට පස්සේ මෙතන තියෙනවා බකට් එකක් ඒක තියෙනවා ස්පයිසි ටෙන්ඩර් චිකන් චූඩි චිකන් වින්ග්ස් okay නගට්ස් ගත්තා ඉඳිද මෙතන තියෙනවා garlic sauce gravy එක. hello. gravy එක නේ? කරගෙන යනවා නේද? මෙතන තියෙනවා තව rice එක. තව rice එකක් තියෙනවා. මෙතන තියෙනවා ලොකු gravy එක. නයි කියලා මෙතන. ඒතර gravy දෙකක් ගත්තද අපි? එකක් වාගේ මේකට එන්නේ. එකක් මං ගත්ත එක rice එකකට. okay කිරිබත්. is it yummy? මොනවද සංඛාරය දරුවෙන්නේ බත් කරන්නේ. okay පොඩි chips තියෙනවා. okay මයි කොකාකෝලා එක තියෙනවා. Pepsi. okay ඊට තියෙනවා එක එක sauce ජාති මං කිව්වේ මේක තියෙන sriracha sauce එක mix කරලා okay mayonnaise big කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා. මේ sweet chili මම හිතනවා චිරන්තරයයි මයි chicken බෙදපත් එක මේ ගොඩක් කන්න ආසයි ඉන්න මම එකෙන් දෙක ගත්තා. healthy බබාට classic ketchup and mayonnaise. okay healthy lunch එකක් නෙමෙයි. අපි Okay. travel එක කියන්නේ hi එහෙනම් bon appetito දැන් මේවා කන ගමන් taste කරලා කියමු. Look at me. Can I taste it? මාරු අම්මයි දුවයි I like it. මෙයාලා කියනවා මෙයාලගේ චිකන් එක තමයි ලෝකේ තියෙන හොඳම චිකන් එක කියලා එයාලා කියනවා. මේ ග්‍රේවි එක මට ටේස්ට් කරා මාරම රහයි. මේක මාර ක්‍රන්චි. මේක දැවිල්ලයි සුදු ලුණු රසට එනවා. අර ඒෂියන් දෙයක් කියලා තේරෙනවා. මේක හොඳ මික්ස් crunchy. රයිස් වලට දාන සෝස් එක වගේ. ඒක චිකන් සූප් එකක් වගේ තමයි. මාර රහයි ඒක. මම try කරා. Oh my god. Oh my god. රැවුල හැමදාම. රයිස් තියනවා කියලා දැක්කලා ඉඳලා මට තිබුණු ප්ලෑන් එක මේක. මට චුට්ටක් වගේ ඉතුරු ගන්න. එල්බි අම්ම මොකද කරන්නේ? No, that's mine. මට අම්මයි දුවයි වලි කාගේද මස් කෑල්ල කියලා. නෑ රයිස් එකද. Oh my god. Tagala. අපි මේ පුරුදු වෙන්නේ ලංකාවට ඇවිල්ලා ෆුඩ් බ්ලොග්ස් කරන්න. ඔව් අගෝස්තුව Keep in touch. සෑමක් විතරයි විනාශ කරනවා. ලංකාව අපි ලිස්ට් එකක් හදාගත්ත ලංකාවට වෙලා කන්න ඕන දේවල්. අනේ Cream අපි buddies. ලංකාවට ඇවිල්ලා කන්න යන්න පුළුවන්. දැන් කන්න හොඳ කෑම මොකද අපි අවුරුදු 6කට පස්සේ එන්නේ. සජෙස්ට් කරන්න ප්ලීස්. ඔයගොල්ලෝගේ ගමේ ඔයගොල්ලෝ අඳුරන හැංගිච්ච ස්පොට් එකක් තියෙනවා නම් පෙට්ටි කඩයක් තියෙනවා නම් කෑම අනිවාර්යයෙන්ම කාලා බලන්න ඕනේ. අපිට කියන්න. මාසයක් කන්න එන්නේ. Guardate, mi ispirano come sono tagliate. C'è sempre qualcuno. Grazie. Vai. Buon appetito. Grazie ragazzi. Grazie ragazzi.
dinner එකෙන් පස්සේ අයිස්ක්‍රීම් කනවා. මේක mocha coffee, මේක mango, එල්බගත්ත ට්‍රීට්, මේක granita නේ lime. Granita. Anti stracciatella e mango. Mango. Buono. Cheers. Cheers. Curry, it's on track. Curry, that's curry. උඹ බය නැද්ද? Salami. අපි වෙන්නේ අපි ඉන්නේ Starbucks එකේ. මේක තමයි මිලානෝ වල අරපු ලොකුම Starbucks roastery එක. මුළු යුරෝපෙම ලොකුම එක. මේක අවුරුදු 8කට කලින් ඕපන් කරද්දි චලන්තනය ඕපනින් ස්ටාෆ් එකේ හිටියා. ටික කාලයක් වැඩ කරා. ඊට පස්සේ අපි ෆ්‍රැන්ස් වලින් ගියා, මිලානෝ වලින් ගියානේ. දැන් අපි ආවා ආයිමත් කවුද ඉන්නේ කියලා බලන්න. ඒ වගේම කන්න මට මාර බඩගිනි අද අපි මේක හරිද්දි 200 දෙනෙක් හිටියා. දැන් ඉන්නේ වැඩ කරන ස්ටාෆ් එකේ 51යිලු. අවුරුදු 8කට ගොඩක් දේවල් වෙනස් වෙලා තැන තිබ්බා වගේමයි ලස්සනයි. wow මොනවද කන්නවද මෙතන? මොකද මෙතන තමයි උදේට කන්න තියෙන හොඳම ප්ලේස් වලින් එකක් මිලානෝ තියෙන. ඔව් යා මාරසයි. Luna. Another one, please. Bellissimo, ma ci vediamo che vedete tutto සර් වෙන ගමන් අපේ කෑම මේසෙට කෑම ටික බ්‍රෙක්ෆාස්ට් එක breakfast එක. අපිට තව යාළුවෝ ටිකක් ඇඩ් වුණා. අපේ අම්මා, එල්වා. නම මොකද්ද? Lena, Clara. ක්ලාරා. ඕකේ. එහෙනම් අපි මොනවද ගත්තේ කියලා බලමු. ඔව්. මෙතන තියෙනවා brioche. ඇතුලේ මොකුත් නැති එක Empty. මාර රස පාටයි. අහහ. මෙතන තියෙනවා omelette එකක් දාපු salad එකක් තියෙන brioche එක. ඕකේ. උනාතිම මෙතන තියෙනවා chocolate දාපු kids version එක chocolate දාපු. චොක්ලට් නෙමෙයි Vanilla නුතෙල්ලා. version එක. නුතෙල්ලා version එක වගේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඔහො මෙතන තියෙනවා Fairmile bowl. කපුච්චිනෝ එක අපේ නෑ මේක මගේ. මොකද්ද? නිකන් සුදු කිරි විතරයි almond milk. ආමන්ඩ් මිල්ක්. මෙතන තියෙනවා ක්‍රේම එක ක්‍රීම් එකත් එක්ක එකට LB ගේම දෙන ගමන් ඉන්න. මෙතන තියෙනවා red fruit ජෑම් එකත් එක්ක. ඕකේ. මේක ලස්සනයි. කපුචිනෝ කිල්ලපක මේ මෙහෙම හදලා තියෙන්නේ cold version එකක ලස්සනයි. ඒ ඔක්කොම චුට්ටක් කොහොමද කියන්නේ? මගේ යාළුවෝ නිසා මම මොඩිෆයි කරලා තින්නේ ඔක්කොම දේවල් ටික. අයියා එකක් order කරාම රසයි කියලා හිතන්නේ මම. ඔව්. හරිද? මට පෙන්නන්න දුන්නා මෙන්න මේක. whiskey barrel aged කියන එක. විස්කි බැරල් ඒජ් කියලා කියන්නේ මේකට අපි. හරිද? මේක ස්පෙෂල් ප්‍රොසීඩර් එකක් තියෙනවා හදන්න. නද්දා මට කියන්න බැරල් ඒජ් එක කොහොමද වෙන්නේ කියලා චුට්ටක්. barrel aged එක වෙන්නේ අවුරුදු පෙන්නන්නේ. දෙකකින් එක හරි ලස්සනයි. ඒක කෙලින්ම විස්කි ෂොට් එකක සුවඳක් ඉන්නේ. හැබැයි ඇල්කොහොල් නෑ පොඩ්ඩක්වත්. කොපියට කොළ පාට කාලෙම අවුරුදු ගාණක් විස්කි පරණ කරන ලී අර බැරල් තියෙන්නේ. ඒ වගේකට අට දාලා අවුරුදු 5ක් 4ක් බෝලෙන්ද තියනවා කිව්වා. ඊට පස්සේ ඒව අරගෙන ටෝස්ට් කරනවා. ඇල්කොහොල් පොඩ්ඩක් හරි තියෙනවා නම් ඒ වාෂ්ප වෙලා යනවා. හැබැයි විස්කි සුවඳ කෙලින්ම හොඳ විස්කි වල සුවඳ මේකේ තියෙනවා. ඔය කෝපි වල එක එක සුවඳ හැරෙන්නේ කියලා කියන්නේ මට මේ ජීවිත කාලෙම ඇත්තටම මෙහෙම හරියට දැනෙච්ච එකමද. ඊට පස්සේ ඒගොල්ලෝ මේක cold brew version එක කරන්නේ. ඒ කියන්නේ සීතල වතුරෙන් extract කරලා ගන්න. ආඩර වැඩ දෙන්න පුළුවන්. ඒක
දීලා බලන්න ඕනේ ගොඩක් රසයි. ඕකේ. එහෙනම් අපි කමුද? ඔව් අපේ කට්ටිය කනවා මේ. එහෙනම්? රසයිද කියන්න ෆීඩ්බැක්ස් කියන්න කට්ටිය. ඕකේ. cheers. අම්මේ. cheers. අපි බලමු කට්ටිය. රහයිද? සුබිලි. සිංහල බෑ මේ උන්ට. සිංහල පුළුවන් මේ ළමයි දෙන්නට හොඳටම. නෑ නෑ. ඔව්. සිංහල මාන කියන්නේ? සිංහල මාන කියන්නේ රයි. මට සිංහල පුළුවන්. මට සිංහල කිව්වා. මට සිංහල බලුවා. අනේ මේ මාන එල්බ මගේ අත පිටගෙන යනවා. අයින්. ඒක රහයිනේ ක්ලයින්. රහයිනේ. Ko. What are you doing, LB? ඒක තමයි මට ඒක තාක්ෂණ තුනා. ඔය ටික Bono? සැමන් දෙන්න. Right. අම්මගේ පොතේ. එල්බා බ්ලොග් වලට එන්න දන්නා ලස්සනට එල්බා. බටේ. බටේ ඕනලු බටේ. Tu ce le barbe adesso, Elba? Anche essere කොහොමද? kopi rasa. සීන? Rahai. Ma rahai sini ona ide. කෙනෙක් ඇවිල්ලා කන බොන නිසා මං ගාවට ඇවිල්ලා නැත්තම් මං ගාවට එන්නේ නැහැ. Ini whisky banget lah ya. ඇල්කොහොල් ෆ්‍රී. Habis side effects nih. සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ. Hangover nih. Malah saya. මේ ස්ටේෆනෝ මාත් එක්ක අරගෙන මගේ බොක්කේ යාළුවෙක් යන්න යද්දී හදනවා අයිස්ක්‍රීම් එකක් මේ කාලම යන්න ඕන කියලා. ලයිව් එක්ස්පීරියන්ස් එකක් දෙන ගමන් ඉන්නේ. ඕකේ අපි දානවා කිරි wonderful experience. Wow. Metto anche un po' di Fanta. මෙතන වයිප් ක්‍රීම් දාන ගමන් තියෙන්නේ. වා. වා. Cioccolato? Polvere? Sì. Chocolate? Adesso vi do la cannuccia e vi vado a prendere 2 cucchiaini di plastica. Vai, Arrivo, vai. ඔය අපිත් එක්ක පළවෙනි ගෲප් එකේ අපිත් එක්ක විකාර කරපු හොඳටම ආදර ගත්ත සෙට් එකේ ඒකත් තමයි අපි ඔක්කොම කොණ්ඩේ වාගෙන හිටියේ. දැන් අවුරුදු 8කට පස්සේ කට්ටිය හැදිලා. කාලයට පස්සේ හම්බුනේ ඉතින් ආසයි. මොකද හිතන්නේ අපි කොහෙද යන්නේ තව ටිකකින්? අපි යනවා චාගා කවන්න. ඉරකලින් මට shopping කරන්න ඕනේ. මේ vlog එකට shopping අදාළද? I don't know. Let's see. Siamo in un bar tornati Starbucks. මේකේ තියෙන්නේ shake එකක්, stracciatella ice cream, උයි පාන්නයි කිරි, chocolate flakes දාලා හදන. මේගොල්ලන්ගේ අලුත්ම shake එක. ඉතින් අපිට දුන්න ටෙස්ට් කරලා බලන්න කියලා. This. And ගොඩක් ලස්සනයි. Okay. මට. Okay. ඒක එතන තියෙන තවත් ලස්සන කලිසම. අපිට ලංකාවට නැඳුම් ගන්නවා මං ඉන්නේ. Okay. මේකත් මට. ඕලේ. ඒකත් ලස්සනයි පාට ලස්සනයි මං ආසයි. ඒකත් මට. Gummy bear. I'm a gummy bear. I'm a gummy bear. I'm a gummy bear.
හොඳම කොටස. කොහොමද රස? අපේ ලංකාවේ තියෙන සොසේජස් බනිස් ඔව්. ඒ වගේමයි. කාරි මේ වගේ කැම නැහැ. චීන ෆිලිපින් වගේ කට්ටියකින් කවුද මිසක් ඉතාලියේ මේ කැම නැහැ. හරි. ලංකාවෙන් තමයි මාසෙ තියෙන ටිකට සූදානම් වෙනකම් තියෙනවා. අල්ලංගෙන චුට්ට. ලංකාව වගේ තියෙන්නේ අයිසින් බිස්කට්. let's go. මෙන්න මේ ජෙලි එක මාරම රහයි. මේකෙත් මෙන්න මේ මිදි රස තියක තමයි හොඳටම රහ. අපි එංග මූඩ් එක. අපි ආවා සුපර් මාකට් එකට, චයිනීස් සුපර් මාකට් එකට. එක එක කඩු චුරු ටිකක් ගන්න ගමන් බස් එකේ යන ගමන් කන්න. ඒකත් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් මොනවද ගත්තේ. ඒ වගේ රස මොනවද ගත්ත කඩු චුරු. චීන කඩේට ආවත් විනාශයක් කරනවායි. ඕකේ මේ මාරු. ඒ යාලි ගෙවන්න කලින් ඕපන් කරන්න. එල්බි මේවට ගෙවන්න ඕන. ගෙවන්න නැතුව ඕපන් කරන්න බෑ. එතුව මෙන්න මේ හේතුව හින්දා තමයි මීට කලින් අපි මහ ලොකු වීඩියෝ කරේ නැත්තේ. චයිනාටවුන් එකේ ආසම් ප්ලේස් එකක ඉන්නේ කූරට්ට ගහලා එක එක ඒවා ගන්න යන අපි කියන්නේ ස්කේ දීනි කන දන කියලා. අපි කියලා බලමු. ප්‍රියතලත් තින්නාස්සේ yes තියෙනවා එළවලු මාස්සරවා මේවා ಜಾති ගොඩක්. හතු රස ඇති මෂ්රූම් have. ඒ වරගෙන තෝරලා බෙදලා අපිට කොච්චර ස්පයිස්නස් එක ඕනද කියලා ගන්නයි තියෙනවා. යන් ෆුල් එක්ස්පීරියන්ස් එක ගන්න යා. ඕකේ. මට කියන්න මේ මොනවද තියෙන්නේ කියලා. මේ උඩ තියෙන මස් ජාති, මෙතන තියෙනවා සීසන් කරලා ස්පෙෂල් මස් ජාති මට තේරෙන විදිහට. එළවලු තියෙනවා, tofu තියෙනවා, dumplings තියෙනවා, mushroom තියෙනවා, hot dogs තියෙනවා. මේවා තියෙනවා. එළවලු, tofu. ඕකේ. මේ තියෙන අපේ order එක. දැන් මෙතනින් දෙනවා මේ මැඩම්ට මේක බදලා දැවිල්ල දාලා අපිට දෙන්න කියලා. questo. මෙතන තියෙනවා mini dumplings. මෙතන තියෙනවා mas chicken. මෙතන තියෙනවා hot dogs, corn dog. මෙතන තියෙනවා තව එකක්. Okay. දැන් තියෙනවා drumstick එක. අනද්ද. හරිද? චුට්ටක් කියන්න මම තියෙන එක. කොහොමද දන්නේ මේක ලැම්ප් මොනවද? මේක කියලා. එල්බිට දෙවිල්ල නැති. take. It's hot, okay? Be careful. කො. මේකයි අය. okay. පෙන්න මොකද්ද මේක? කොන්ඩෝ. මේකස චීසි වෙන්න ඕනේ. okay. පෙන්න අපි ගත්ත දේවල් ටික. තියෙනවා. මෙහෙම අල තියෙනවා. okay. මින්ද අමාරු වැඩේ. මෙහෙම අල තියෙනවා. wait. ඊට පස්සේ ඕනෝ මේක ගැලවෙනවා. මම මෙහෙම පෙන්නන්න. ඔක්කොම ගැලවෙනවා. මෙහෙම තියෙනවා. okay. තව ඊට වෙනස්. මස් ජාති තියෙනවා. crunchy sausages මස් ජාති. මෙතන තියෙනවා sweet potato එක. මොකද ඇත්තේ? උණුයිද? නෑ දැන් නිවිලා දෙන්න. දාන්න. මේ අල එක දකිද්දී ඉන්න බෑ. මේක රහයි ආ. ඇතුලේ පැණි රහයි, එළිය දැවිල්ලයි, crunchy. ඒ lamb නේ. තියෙනවා. මේක රහ කියනවා ටික. ඒක රහ පාටයි. ඔක අක.
අපි දැවිල්ල අඩුවෙන් දාගත්තා. හරිද? ඒ කියන්නේ කුඩියක් යන නිසා. කොම් පෙන්නන්න විතර එක තැනක තියලා. එල්බා වෙනම ෆන් එකක් ගන්න ගම. ඒක සුපර් චීසි නේ. අපි ෆිරෙන්සි පැත්තේ කන එක කොච්චර චීස් එක නැහැ. අන්තිම උණුනේ කන්න. චීස් ගතිය වැඩි. ඒ මොකද්ද? ස්ප්‍රින්ග් රෝල්ස්. චිකන් අම්මා. කොපෙන්නන්. ඕකේ. මරු මේ ඔක්කොම කලින් පදම් කරලා තියෙන්නේ. බදින් විතරයි තියෙන්නේ. දැන් බලමු. අර එකත් බලමු. පට්ටකංචි. මේ ආලෝකය අයියා හදාගෙන බෙදාගෙන ගන්න. මුන්දාගේ දැවිල්ල කන්න චයිනිස් කන්න පුරුදලා මේ පැත්තේ ඉන්න බලයි. සාමාන්‍යයෙන් හොයාගන්න මාරු මිරින්ද මේ මිලානෝ ඇති ෆිරෙන්සි ඇදී ඒ හින්දා ගත්ත ලංකාවේ රසට ඇති කියලා. නදීගේ කන්නලින් දුම දානවා මට පේන මේ අවස්ථාවේදී. ඒ වහම. ඈ. ගයිස් අපි කාලා බීලා ගෙදර ගිහලා මොෂ් එකක් දාගෙන අපි පිටත් වුණා ෆිරෙන්සි යන්න. ඉතින් අපි බස් හෝල්ට් එකට අවිලා තියෙන තව විනාඩි 40ක් විතර තියෙන අපි බස් එකේ පිටත් වෙන්න. අපි කවුද? මෙතනදිත් නොඛානෝ ඉන්න. එහෙනම් අපි ආවා ඕස් කොෆි එකට. නියමයි මෙතන වේඩිලා කියලා තිබුණේ ඕස් කොෆි එකක් ඕපන් කරලා තියෙනවා. AC have, washroom have. මේකේ තියෙනවා chocolate coffee caramel ice එකක්. Okay. සීනිත් අස්සේ තියෙනවා ටික. ඒකට වැනිලා දාලා තියෙනවා. ඒකේ වැනිලා හයි caramel තියෙනවනේ. Okay. And මේක ස්කැච් එකක් චීසුයි හැමුයි එක. බලමු. චුට්ටක් වේලිලා ගිහින්දත් කොහෙද මේ කාස්ට් එක අහුවට. රස්නේ. නෑ ඒ ෂෝක් එතන කඩේ. අපි හොනස් රිවිව් දෙන්නේ යා. ඒ කඩේ එක්කන ෂෝක් මේක. කොල්ලෙන් කොල්ල හොඳයි. මයොනේස් දාන මයොනේස් දාන් කන්නේ මේවා. කොහොමද guys? යා රිදෙන දේ හොඳ කොම්බෝ එකක්. බස් හෝල්ට මේ මෙන්න මෙතන තියෙන්නේ විනාඩි දුර අපි මෙතන මෙහෙම රිලැක්ස් එකේ ඉඳලා බස් එක ට්‍රේන් දාපුවාම යනවා ගිහිල්ලා බස් එක යන ගමන් අපි ගත්ත චයිනීස් සුපර්මාකට් එකෙන් ගත්ත ස්නැක්ස් කන ගමන් රිවිව් එකක් දෙන ගමන් සෙට් වෙමු අරනවා කියන්නේ මම කියන්න තියෙන්නේ අපි දැන් මේ ඉන්නේ මිලානෝ සන්දුනාතෝ කියන තැන අපේ ආදර කතාවේ ප්‍රධාන පොයින්ට් එකක් මෙතන කියන්න බැරි උඩුපෙකට කියන්නේ රහස් ගොඩක් සිද්ධ වෙච්ච පළවෙනි දවසේ අපේ කතාවේ පළවෙනිම දවසේ මෙතනින් තමයි පටන් ගත්තේ. යාළුවෝ ටික දන්නවා. අපේ බැන්දුවත් එක්ක බොරුවට ආගම් දෙකකට අනුව. අත්‍තරම මෙතනින් يعني අපි හැමදාම පටන් ගත්ත පොයින්ට් එකක්. බිනාරියෝ 12 එකෙන් කෝච්චි ස්ටේෂන් එකෙන් හම්බෙලා එදා රෑ ගත කරන්නේ දවස් ගත කරේ මේ සම්තනාත තමයි. ඉතින් දේවල් ගොඩාක් වෙච්ච තරම් in details යනතෝ දවසක romantic කතාව කියන්න ඔයගොල්ලෝ කියන්න බැස්සක්කට දනිස් දෙකෙන් ඉඳගෙන යාළු වෙන්න කැමතිද කියලා අපි දේවල් අයියා නෙමෙයි මං ඇහුවේ එකත් ඒ ඔක්කොම පටන් අරගෙන දැන් මුල්නේ දවස් අවුරුදු 13කට පස්සේ මේක සිටුේෂන් එක නේ අම්මෝ මෙදා පාර ගමනේදී මම පට්ටාතල්ලක් ගත්තා මොකද වාහනය ගැන හිතන්න දැන් අපි බස් එක ආවේ අපිට අඩුව ටිකට් හම්බුණා දැකපු ගාම ටිකට් දැම්ම ආවා එල්බා වදයක් දුන්නා මොකද අනිත් එක අපි පබ්ලික් සර්විසස් යනවා අඩුයි සාමාන්‍ය ජීවිතේදී ඔව් මෙදා පාර තනිකර බස් වල නිකන් එල්බා කෑ ගහන පිස්සු වුණා ඒත් ගමන ෆුල් ආදල්ලක් ගත්තා අපි වෙනස් පට්ටාතල්
එල්බට මහන්සි මොකද අපි දෙන්න රහයි මේකවල අපි දෙන්න සාමාන්‍යයෙන් වාහනෙන් ට්‍රැවල් කරන්න ඇති කාලේ බස් වලින් හරි මෙන් යන මේ මූඩ් එකට යාතලකට ආව මේ බල මොකද අපි දෙන්න බෑග් දෙකක් උද්දාගෙන මෙහෙම බස් එකේ එන්න පිටත් වෙච්ච එක අපි දෙන්න මූඩ් එකට ආවා ඒත් ඒ කාලේ එල්බ හිටියේ නෑනේ. ඒකනේ. අපේ රිදම් එකේ අර අමාරුයි සාමාන්‍ය අපිට හැමදැනම එනවා වාහනෙන් කම්ෆර්ටබල් විදිහට එහෙමනේ දැන් මේ දවස් දෙකේදී අපි බස් වලට යනවා මෙහෙට නවුව කියලා බලන්න බ්ලොග් එක අවුවේ. ෆුල් එනර්ජි එකෙන් ඉතින් අවුරුදු 10කට කලින් කරපු විදියට මම ඕකේ ඒ බඩේක මහන්සි කමන්නේ ඔයාලට ළමයි හුරු වෙන්න ඕන හරි එහෙනම් බස් එකේදී හම්බෙමු. බස් එකට පැය 3:00මාරක් යන්න තියෙනවා. ජය වේවා. සුවඳ ඇයි අමුතුයි ආසන් ගත්තේ මොනරහත් දෙන්නේ අර බලාපොරොත්තු වෙන්න නැති රහක් ඉතින් රහමනවා කියද ඒක උලන් වෙදි අයියෝ හරියන්නේ ෆේල් ෆේල් මොනරහත් දෙන්නේ රහයි ඒක සෝයා මිල්ක් ස්ට්‍රෝබෙරි රසතිය කියනයි සාමාන්‍යයෙන් කිරි පැකට් එකකින් එන්න ඕන රස එනවා රසට ඒක ඕකේ 10 10 9 කලින් අර කලින් එකට 10 4ක් වදනේ ජරාව අම ටික ටික එකට ගේම දෙන ගමන් තියෙන්නේ චයිනීස් කෑමක් නෙමෙයි මේක තායිලන්ඩ් ජම් බිස්කට් ලංකාවේ කොරියන් බිස්කට් මට මතකයි රුපියල් 5ට දෙකට අර පොත්වල කවර වලින් හදපු කවර වලට දාලා දෙනවා මේක අපිට හෙන ඩීල් එකක් හම්බුනේ මොකද put it here අලා ගන්න නැතුව මේ ටින් එක එවරෝ එකයි ඔයගොල්ලෝ කොච්චර කාලෙකින් කාලා නැද්ද ලංකාවෙත් තියාගෙන මතක යනලුත් කරගන්න ගිහලා කඩෙන් අරන් කන්න එබි tried අම්ම tried නෙමෙයි already කනවා ඒ රසමයි එහෙමද ඒ රසමයි කොහමද අපිට මේක මුළු පැකට් එකම බෝතල එකට හම්බුනේ මොකද ඒක එක්ස්පයර් වෙනවා 7 වෙනි මාසේ 27 හෙට දැන් පළවෙනි දාලා ඒක හින්දා මේ අඩුවට තියෙනවා ඊට පස්සේ තව අපි බෝතල් එක ගත්තා ඉතිරලා තියෙනවා මේ චීචිද චීචිද චීචි චීචි චන්ද්‍රාගේ ආසම ඕකේ ඇස්සේ තියෙනවා ජෙලි කෑලි ග්‍රේට් රසය මේක ඇපල් එකට හරිද ඔයාලා වෙනුවෙන් බීලා පෙන්නන්න රහයි ගොඩාක් වෙනවා ලංකාවේ ඉස්සර තියෙන චුටි කාලේ ජෙලි පැකට් මෙහෙම ත්‍රිකෝණ වගේ බොන්න ඒ වගේ හැබැයි ෆෘට් ජූස් එකත් එක්ක මික්ස් කරලා දෙන්නේ රසයි සීනි වැඩි අම්මෝ ඉතින් guys අපි මේ vlog එක මෙතන ඉවර කරමු මොකද දැන් මේ තව ෂොට් එකකින් අපි බහිනවා දැන් මේ සර්විස් ස්ටේෂන් එකක බ්‍රේක් එක නේ hi මම හිතනවා අපේ next vlog එක ගොඩක් ස්පෙෂල් vlog එකක් වෙයි කියලා so keep in touch ගොඩක් ස්පෙෂල් vlog එකක් මොකද ඔයගොල්ලොත් එක්ක පොඩි දේවල් ටිකක් තියෙනවා share කරගන්න ඉතින් ඒ හින්දා මතක කරන්න නැතුව අපේ ළඟ vlog එකක් බලන්න thank you so much අපිත් එක්ක හිටියට මම දන්නවා ඔයගලන්ට බඩ ගිනින්න නැති කියලා දැන් ඉතින් ගිහලා මොනාරි කන්න කට්ටිය කවන්නේ කට්ටියටම thank you bye go happy high five okay කැමරාව පිටිපස්සේ වීඩියෝ අපේ වෙන්න අපි බස් එකේ ගමන මරුනේ අද ආයි බස් එකේ ට්‍රැවල් එක කරනවා I like it රහයි